හෙලෝ ළමයි අයිස්ක්‍රීම් කර්න් එකේ කේක් කමුද? හැමදාම අලුත් දෙයක් අරන් එන නිසා මට හිතුණා මේ ට්‍රෙන්ඩ් එකත් try කරලා බලන්න. තව පොඩ්ඩක් අමතක වෙනවනේ. ලබුබුට කැමති නංගිලා ටිකක් මේ පැත්තට එන්න. අපි මුලින්ම අපේ බටු ඇට සයිස් කේක් ටික සෑන්ඩ්විච් කරලා කෝට් කරගමු. මට මේක හදන්න ගත්තමයි තේරුනේ මට කොච්චර ලොකු ඉවසීමක් තියෙනවද කියලා. මොකද මං ඒ තරම් ඉවසීමෙන් තමයි මේක හැදුවේ. ගොඩක් කේක් කන්න කැමති නැති කෙනෙක්ට චූටි සෙලිබ්‍රේෂන් එකකට ඔයාලා ආදරේ කරන කෙනෙක්ට දෙන්න මේ වගේ චූටි කේක් එකක් හරිම අයිඩියල්. මුළු කෝන් එකම මම පිල් කරගන්නේ කේක් වලින් තමයි ළමයි. එතකොට කන හැම කටක් ගන්නම හැපෙන්නේ කේක් තමයි. ඊළඟට තියෙන්නේ ආසම පාට් එක මගේ ලබුබු. මුලින්ම කේක් එක අරන් මේ විදිහට චුට්ටක් අයින් කරලා කෝන් එකට සෙට් කරගත්තා. ලබුබුගේ බෝල් ටික දාන්න මම ගත්තේ ග්‍රාස් නොසල් එක. හරිම ලස්සනට ආවා ඒක. හරිම කියුට්. ඊළඟට මම තෝරගත්තේ මේ දවස්වල තව ට්‍රෙන්ඩින් වෙන මේ වින්ටේජ් කේක් එක. ඒක මම 2 කේක් එකක් විදියට හැදුවේ. ඒකත් හරිම ලස්සනට කියුට් එකට ආවා. මට මේ චූටි කේක්ස් ටික හදනකොටම හිතුනේ අපි හැමදාම බලාපොරොත්තුනේ ජීවිතේට ලොකු දේවල්, ලොකු තෑගි භෝග. ඒත් මේ වගේ චූටි දෙයකින් වුණත් අපි ආදරය කරන කෙනාව සතුට කරන්න පුළුවන්. තව අලුත් දේවල් ඉගෙන ගන්න මම ෆලෝ කරලා තියාගන්න. වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න.